Hi lamai, good morning. Welcome to my YouTube channel. ඉතින් ළමයි අද දවසෙත් වැඩ ගොඩාක් එක්ක තමයි මම ඉන්නේ. අද මට නිවාඩු දවසක්. ඉතින් අද මම මුළු ගේම අස් කරලා ඉවර වෙලා පොඩි ගමනක් යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඒ වගේම පොඩි කෑමකුත් හදනවා. ඒකත් බලන්නකෝ ඔයාලා. ඉතින් ළමයි සමහර දවස් තියෙනවා මෙලෝ වැඩම කරන්න හිතෙන්නේ නැති දවස්. ඒ වගේම තමයි සමහර දවස් තියෙනවා උදේ නැගිටලා ගැම්මෙන් වැඩ ටික උදේ ඉඳලා රැ වෙනකම් කරන්න පුළුවන් දවස් තියෙනවා. ඉතින් ඔයාලටත් එහෙම දවස් ඇති. මට නම් අනන්තවත් එහෙම දවස් තියෙනවා. ඉතින් මම අද උදේ වොෂ් එකක් දාගෙන ඉවර වෙලා අර නිමාඩු දවසක් නේ නිමාඩු දවසේ වැඩ ටික ඉවර කරන්න තමයි හදාන්නේ. මොකද අනිත් දවස් වලට පැය 2-3ක් වගේ තමයි ඉතිරි වෙලා තියෙන්නේ මට වැඩ ටික කරගන්න. ඉතින් මම වොෂ් එකක් දාලා පහන තිබ්බා. පහන තියලා ඉවර වෙලා සම්පූර්ණයෙන්ම ගේ අස් කරන්න යන්නේ. මොකද ඉරිදාවක් කියන්නේ අර සවුන්දා දවස් සතියෙම වගේ වැඩ එකතු වෙනවා. ඉතින් මම අද පොඩි කෑමකුත් හදනවා. වටලප්පන් තමයි හදන්න යන්නේ. ඉතින් ඒකේ රෙසිපියත් මේ හදලා ඉවරලා පැත්තකින් තියාගත්තා. ඒ හදන අතරතුර තමයි මම අනිත් වැඩත් කරන්න පටන් ගත්තේ. ඉතින් මම මේක හදමුයි කිව්වේ සවුන්දා ඉඳලා. ඒ ටිකේම අපේ ගෙදර කට්ටියටත් වැඩ මටත් වැඩ නිසා වෙලාවක් තිබ්බේ නෑ. ඉරිදා දවසකට තමයි මේ ඊපස්සේ ඉරිදා දවසක් ගොඩක් වැඩ අඩුයි නේ. නිසා අම්මයි මම එකතු වෙලා මේ කෑමත් හැදුවා. ඊට පස්සේ තමයි මම ළමයි ඔක්කොම අස් කරන්න පටන් ගත්තේ. ඉතින් මම දැන් සාලෙත් අස් කරලා ඉවර වෙලා කෑම කම්බරේ ඔක්කොම අස් කරලා ඉවර වෙලා කිචන් එකත් සුද්ධ කරලා ඉවර වෙන්නයි දැන් හදාන්නේ. අපි බලමු අස් කරලා ඉවරනාට පස්සේ කොහොමද තියෙන්නේ කියලා. සාමාන්‍යයෙන් කතා කරොත් මට ළමයි මුළු ගේම අස් කරාට පස්සේ මුළු ගේම මොප් කරන්න ඕන. ඒක සාමාන්‍යයෙන් මම පුරුදු වෙලා තියෙන විදිහක්. ඒ කියන්නේ කවුරුත් එතකොට අස් කරාට පස්සේ අර එන්න බෑ. මේ සාලෙන්වත් එන්න බැරි විදිහට තමයි මම මේ කරන්නේ. කවුරුත් මං අස් කරන වෙලාවට ඒකට බාධා පමුණවන්න බෑ. එතකොට ඉතින් යාළුවම තමයි අස් කරන්න වෙන්නේ. ඒ හින්දා මම විදියට පිළිවෙලට තියාගන්න තමයි හැම විටම උත්සාහ කරන්නේ. ඒක ඉතින් මොකක්ම හරි වෙලා සමහර අවස්ථාවලදී හැඩි වෙනවා. ගොඩක්ම හැඩි වෙනවා. ඊට පස්සේ ඉතින් ආයෙ අස් කරනවා. මේ ඒ වගේ දැන් අද ඉරිදා නිසා ඒ කවුලක් නැහැ. මේ පටියත් සාමකාමීව ඉන්නවා ගෙදර. එනිසා ඉතින් ඔක්කොම අස් කරලා ඉවරයක් කරගන්න ඕනි. මේ පැලේ ගැන කිව්වොත් මෙව ගොඩාක් මේ ලස්සනට හදනවා. ඉන්ඩෝ ප්ලාන්ට්ස් ගැන මම ඔයාලට වෙනම වීඩියෝ එකක් ගේන්නම්. මේ ඒකේ විස්තර දාලා ඉවර වෙලා දැන් ළමයි මම පොඩි ගමනක් යන්න හදන්නේ. ගිහින් ඉවර වෙලා ඔයාලට පස්සේ වීඩියෝ එකක් දාන්නම් කොහෙද මම ගියේ ගමන කියලා. ඉතින් අද ඉරිදානේ. ඒ නිසා මම පොඩි ගමනක් යනවා. අපි තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු. එතකම් පරිස්සමින් ඉන්න.